ඉතින් ආයිබෝවන් මගේ මිත්‍රවරුනි. අද මම කතා කරන්න හිතුවේ දියසෙන් කියන මාතෘකාව ගැන. මම ඕක ගැන කලිනුත් කතා කරලා තියෙනවා. ඉතින් දියසෙන් කියන පුරාවෘත්තය අතීතයේ ඉඳලම තමයි අපේ ලංකාවේ අපේ ඉතිහාසයට අයිති දෙයක් විදිහට නැත්නම් ජනප්‍රවාදයක් විදිහට පැවතගෙන ඉන්නේ. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අනාවැකියක් විදිහට දියසෙන් කවදද එන්නේ කියන එක. හරියට ස්ටඩි කරලා නැත්නම් හරියට මේ අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම දියසෙන් කියන කෙනා එන දවස ගැන ඕනතරම් ඉඟි පළ කරලා තියෙනවා. ඒක හරියට නිකන් එක පුනරුද කාලයක් වගේ. පුනරුදයක් වගේ. ඉතින් ඒක හරියට කාලෙන් කාලට එන අනාවැකියක්. ඉතින් මම මේක දකින්න පැත්ත තමයි මේ දියසෙන් කියන අදහස නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසුන්ට සමාජයට නැගිටීම වෙනුවෙන්. සමාජ නැගිටීම වෙනුවෙන්. ඉතින් ඒක අතීතේ නිර්මාණය වුණත් පසු කාලිනව දේශපාලනික දෙයක් බවට පත් වුණා. දේශපාලනික මතයක් නැත්නම් දේශපාලනික අනාවැකියක් බවට පත් වුණා. ඒක ගැන විස්තර මම කලින් වීඩියෝ වලත් කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ දියසෙන් එනවායි කියන කාලය අපිට එක එක විදිහට අනාවැකි පළ කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොම දැනටමත් සමාජයේ එක එක පුද්ගලයන් මේ දියසෙන් එනවා කියලා කියනවා. අනාවැකි කියනවා. හැබැයි මම දකින්නේ මෙතන මේ අනාවැකියට වැඩිය මේක එක සමාජය මොටිවේට් කරන්න, සමාජය දිරිගන්නන්න කරන ආපු අදහසක්. ඒ වෙනුවෙන් ආපු අදහසක් කියලායි මම දකින්නේ. සමාජයේ නිර්මාණය වෙච්ච අදහසක්. ඒ කියන්නේ යුග පුරුෂයෙක් පහළ වෙනවා අනාගතේ ඒ වෙනුවෙන් උඹලා වැඩ කරපල්ලා කියන ඒක. ඉතින් ඇත්තටම මේ යුග පුරුෂයා පහළ වෙනකන් අපි බලාගෙන ඉන්න එකද කරන්න පුළුවන් දේ නැත්තම් අපිම වැඩ කරලා නැත්තම් අපේ තම තමන්ව නිර්මාණය කරගන්නේ තම තමන්ව හරි තැනට තමන්ගේ ආධ්‍යාත්මය තමන්ගේ භෞතික පැත්ත මේ සියල්ල හරි තැනට ගෙනෙන එක කරොත් නේද අපිට ඒ යුගය ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දියසෙන් එක්කෙනෙක් නෙවෙයි දියසෙන්ලා බවට කියන්නේ දියසෙන්ලා ගොඩක් බවට පත් වෙනවා මෙතනදී. එතකොට දියසෙන් යුගයක්. ඒ කියන්නේ සමස්ත සමාජයම අපේ රටේ ඉන්න සියලුම දෙනා දියසෙන් යුගයක හිමිකරුවෝ වෙනවා. ඒක කියලායි මම දකින්නේ. ඒ කියන්නේ පුනරුදයක්. පුනරුද කාලයක්. ඒ කියන්නේ කවදා හරි එතෙන්ද මේ රට මේ සමාජය පත් වෙන්න ඕන කියන එකයි මම දකින්නේ. ඒ කියන අදහස සමාජගත වෙලා තියෙන අතීතේ ඒ වෙනුවෙන්. එතකොට නැතුව එක පුද්ගලයෙක් විදිහට අපි ඒක දකිනවා නම් ඒක ඇත්තටම ගොඩක් අර ඥානාන්විත නෑ කියලායි මම දකින්නේ. මොකද අපි අපේ සමාජයේ අපි මිනිස්සු හරි කැමති අනාවැකි විශ්වාස කරන්න. එතකොට අනාවැකිය පස්සේ දිගින් දිගටම යන්න කැමති. ඒක ඉෂ්ට වෙනකන් යනවා. හැබැයි අර කරන්න තියෙන දේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් නම් තම තමන්ගේ ප්‍රඥාව වැඩි කරගෙන මානසික මට්ටම දියුණු කරගෙන අපේ රටේ සංහිඳියාව ඒ වගේම මිනිස්සෙක් තුළ තියෙන හැදියාව ගුණය ගොඩක් අඩුයිනේ. සමහර අය ගාව තියෙන. ඉතින් අන්න ඒ දේ හදාගෙන ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික විප්ලවයකට පත් වෙන්න ඕන සමාජය. ඒ ආධ්‍යාත්මික විප්ලවයට පත් වෙන එක තමයි මේ දියසෙන්ගේ පුනරාගමනය කියලා කියන්න පුළුවන් වෙන්නේ. දියසෙන් කාලය දියසෙන්ගේ
අවදිය, දියසෙන්ගේ පැමිණීම, දියසෙන්ගේ යුගය, මේ ඔක්කොම මනුෂ්‍යයන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු වීම කියලායි මම දකින්නේ. එහෙම නැතුව වෙන අර කියන අනාවේකී විදිහට කෙනෙක් එන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ලෝකේ පහළ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මනුෂ්‍යයා වශයෙන් මිනිස් සමාජය හරි තැනට එන එක තමයි දියසෙන් යුගය කියලා අපිට විශ්වාස කරන්න තියෙන්නේ. අනාවේකී පස්සේ අපි යනවට වැඩිය තමන්ගේ පාරිශුද්ධත්වය හදාගෙන, තමන්ගේ ආධ්‍යාත්මික ගැඹුර හදාගෙන යන්න පුළුවන්. ඒකට අපිට ඕන තරම් අවස්ථාව ලැබිලා තියෙනවා. බුදුදහම තුලින් අපිට ඒ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. මිනිස්සෙක් කොහොමද පරිපූර්ණ වෙන්නේ? ඒ පරිපූර්ණ වෙච්ච මිනිස්සයා කවදාකවත් තව කෙනෙක්ට අපහාස කරන්නේ, තව කෙනෙක් තව සතෙක් තව ජීවියෙක් ඝාතනය කරන්න හදන්නේ, ඊට පස්සේ හොරකම් කරන්නේ, විනාශ කරන්න හදන්නේ. ඒ වගේම සමාජයේ චර්යා රටාවන් හරියටම දන්නේ කෙනා. තමන්ගේ ලිමිට් එකක් තියාගෙන ජීවත් වෙන්න දන්නේ අන්නේ පරිපූර්ණත්වයට පත් වෙච්ච මිනිස්සයා. අන්නේ එතෙන්ට එන තැන සමාජයේ අඩුම තරමේ 100ට 100ක් නැති උනත් 60ක් 70ක් 80ක්වත් සමාජයේ පුද්ගලික වශයෙන් ඒ ආධ්‍යාත්මික යුගයට පැමිණෙනවා නම් අන්න එතන තමයි දියසෙන් යුගය කියලා අපිට විශ්වාස කරන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ අදහස නිර්මාණය වෙන්න ඇත්තේ. ඉතින් ඒකට තමන් දායක වෙන්න ඕන. දායක වෙන්න ඕන කියන්නේ අපි කොච්චර භෞතික වශයෙන් ගොඩනගා ගත්තත් දේවල් රටක් වශයෙන් සංවර්ධනය වුණත් අපි ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ නැත්නම්, ස්වභාව ධර්මයට ආදරේ නැත්නම්, ඒ කියන්නේ භෞතික විතරක් නෙමෙයි ආධ්‍යාත්මික වශයෙන්ුත් අපි ඒ ස්වභාව ධර්මයත් එක්ක තියෙන බැඳීම නැත්නම් අපි කවදාකවත් ඒ කියන තැනට එන්නේ නැහැ. ඉතින් බුදුදහම විතරක් නෙමෙයි තවත් විවිධ ආගම්වල විවිධ ආගම්වල මිනිස්සෙක් ශිෂ්ට සම්පන්න වෙන විදිහ කියලා දීලා තියෙනවා. ඉතින් මේ ශිෂ්ට සම්පන්න වෙන්න මිනිස්සෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි මිනිස්සෙකුට උත්තරීතරම තැනට යන්න පුළුවන් බුදුදහම තුළින්. ඉතින් ඒ බුදුදහමේ පෙන්වන මේ මඟ හරියටම කෙනෙක් තේරුම් අරගෙන අවබෝධ කරගෙන යනවනම් එයාගේ ඒ කියන හරිම යුගයට පැමිණෙනවා. ඒක ඉගියක් වශයෙන් මම මේ කියන්නේ ඉගියක් වශයෙන් කියන්නේ බුදුදහමේ තියෙන ඒ උත්තරීතර මාර්ගයේ උත්තරීතර සැනසීමේ අඩක් හරි කාලක් හරි ගිහිල්ලා තියෙන යුගයක් මිනිස්සු වශයෙන් 60ක් 50ක් 70ක් වගේ මනුෂ්‍යයන් සමාජයේ ඒ වගේ යන්න පුළුවන් ගිහිල්ලා තියෙන යුගයක් දවසක ආවොත් ඒක තමයි දියසෙන්ගේ කාලය, දියසෙන් පැමිණීම කියලා කියන්නේ. එදාට මේ රට සෞභාග්‍ය සම්පන්න මේ තියෙන මරකම් දූෂණ කිසිවක් නැති අඩුම අඩු රටක් බවට පත් වේ. ඉතින් ඒකට පත් වෙන්නේ රට එතෙන්ට පත් කරන්න අපි දායක වෙන්න ඕන. ඉස්සරලා තමන් හැදෙන්න ඕන. තමන්ගේ පරිපූර්ණත්වය සොයාගෙන යන්න ඕන. තමන්ගේ මානසික මට්ටම මානසිකත්වය හරි තැනට ගේන්න ඕන. තමන් එතන දියුණු වෙලා ඉන්න ඕන. තමන් පුනර්ජීවනය ලැබලා ඉන්න ඕන. තමන් පුනරුත්ථාපනය වෙලා ඉන්න ඕන. තමන් ඒ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය වෙලා ඉන්න ඕන. අන්න එතෙන්ට ආපුවම මේ මුළු මහත් රට ඊට පස්සේ මේ ස්වභාව ධර්මයේ පවා අපිත් එක්ක එකතු වෙවි. ස්වභාව ධර්මයේ පවා ඔහුට ගරු කරන්න ගන්නවා. ඉතින් ඔහු එක්කෙනෙකුට ගරු කරන්න ගන්නවා නම් ඒ කියන තැනට ආපු එක්කෙනෙකුට ගරු කරන්න ගන්නවා නම් ඒක නාව ආරක්ෂා කරන්න ගන්නවා නම් එතකොට රටේ 60ක් විතර මිනිස්සුන්ගේ ආධ්‍යාත්මීය ඒ තැනට ඇවිල්ලා තියෙනවා. මේ කියන ස්වභාව ධර්මයේ කොච්චර අපිට සිකියුරිටි එක දෙයිද, අපිව ආරක්ෂා කරයිද, අපිට දෙන්න පුළුවන් හැමදේම ලබලා දෙයි. කොච්චර ලස්සන වේවිද මේ කියන කතාව ඔබට තේරෙන්නේ ඔබ හරියට මේක පැහැදිලිව තේරුම් ගන්න විවේචනය කරන්න. හැබැයි මේක අහලා මධ්‍යස්ථව තේරුම් ගන්න.
තේරුම් නොගෙන ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේක විශ්වාස කරන්නත් එපා. හරියට තේරුම් අරගෙන ඔබට දැනෙන විදිහට ඒක විශ්වාස කරන්න. ඉතින් එතකොට මේ මිත්‍යාව අර අනාවකයේ කියන මේ පුද්ගලයෙක් පහළ වෙනවායි කියන මිත්‍යාව කොච්චරද කියනවා නම් ඔයාලට මගේ අපේ මේ channel එකේ පහළටම ගිහිල්ලා බලන්න පුළුවන්. කමෙන්ට් වල ඒ DSN වීඩියෝ වල තියෙන කමෙන්ට් වල කොච්චර සමහරක් අය කොච්චර මේකට ඇඳිලා ඉන්නවද කියලා, කොච්චර ඇලිලා ඉන්නවද, කොච්චර මුලා වෙලා ඉන්නවද කියලා ඔයාලට දකින්න පුළුවන් වෙයි. ඉතින් එතනදී සමහර හිතාගන්න බැරි විහිළු සහගත අදහස් පවා තියෙනවා. ඉතින් සමහර අවුරුදු 60 70 වෙච්ච මිනිස්සු පවා කියනවා එයයි දියසෙන් කියලා. තව කෙනෙකුට දියසෙන් වෙන්න දෙන්න බෑ කියලා. තව කෙනෙක් දියසෙන් වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඉතින් ඒවට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මොකද ඒ අයගේ මානසික මට්ටම. හැබැයි මේ කියන දේ තේරෙන ගැඹුරු ප්‍රඥාවක් තියෙන මිනිහෙක් නම් ඔබ මේ තැනට යන්න සුදුසුයි. මම මේ කියන දේ ඔබට පැහැදිලිවම ඊරහඳසේ විශ්වාසයි. ඔබට පැහැදිලිවම මේක තේරුම් ගන්න පුළුවන්. මේ ගැන කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. මේ වචනයක් පාසා ඔබට මම මේ ගැට ගහලා කියන දේ මේ ගැඹුර ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ විශිෂ්ට මිනිසෙක් නිසා. ඉතින් ඒ නිසා මේ කියන කතාව ඇත්තටම උඩුගම්බලා යන ප්‍රඥාවන්ත මිනිසුන් වෙනුවෙන් විතරයි මේ මගේ සටහන් මම තියන්නේ. මොකද විමර්ශන බුද්ධිය, විශ්ලේෂණ බුද්ධිය අඩු අය මේ ගැන හිතන්නේ නැතුව මේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ අය ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ ගැන කතා කරන කාලේ යොදවන්න අපි කැමති නැහැ. ඒ නිසා මේක තර්ක විතර්ක කරලා හරි මේක කොහොම හරි මේක එක දැනකට ඇවිල්ලා විසඳෙනවා නම් ඒක තමයි මම දකින්න හොඳම දේ. ඉතින් ඒ නිසා මේක අහන ප්‍රඥාවන්ත ඔබ මේ තැනට එන්න අනිවාර්යෙන් උත්සාහ කරන්න, සූදානමක් ඔබ තුළ ඇති කරගන්න. එතකොට මේ කියන දියසන්ගේ යුගය දවසක උදාවේ ඒ ප්‍රතික්ෂේප කරන අර අනාවැකියත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ඒ විදිහට ඉන්න අපි හසර ලබලා දෙමු. ඒ අයට චෝදනා කරලා වැඩක් නැහැ. එයාට නිඳා කරලා වැඩක් නැහැ. ඒ අයගේ සසරින් ගෙනෙන මානසික මට්ටම. ඉතින් හැබැයි මේක හරියට තේරුම් ගන්න කෙනෙක් නම් ඔබ සසරේ ඉඳලම මහා ප්‍රඥා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මගේ සටහන මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට ජය.